මේ දවස්වල ට්‍රෙන්ඩින් යන මෙන්න මේ වීඩියෝ එක හදන්න ඔයාලත් කැමති නේද? ඉතින් මගෙන් ගොඩක් අය මේ වීඩියෝ එක හදන හැටි අහපු නිසා තමයි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. මේ වීඩියෝ එක හදන්න නොදන්න ඔයාලට තමයි මම මේ කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයා Google Gemini app එකට යන්න. මේ Gemini app එක නැත්නම් Play Store එකෙන් ගිහින් download කරගන්න Gemini කියලා type කරලා ඊට පස්සේ ඒ ඇප් එකට ගියාට පස්සේ මෙන්න මේ ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඒ අයිකන් එක උඩ ටච් කරන්න. දැන් ඔයා ගැලරි කියන එක උඩ ටච් කරලා ඔයා ජෙනරේට් කරගන්න කැමති ඉමේජ් එක තෝරගන්න ඕනේ. ඔයා ජෙනරේට් කරන්න ඉන්න ඉමේජ් එක ටික් මාක් එකක් දාලා මෙතනින් ඇඩ් කරගන්න. Gemini එකට ෆොටෝ එක අප්ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. අප්ලෝඩ් වුණාට පස්සේ මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන ප්‍රොම්ප්ට් එක අරගෙන මෙතන පේස්ට් කරන්න. පේස්ට් කරාට පස්සේ ෆොටෝ එක Gemini එකට අප්ලෝඩ් වුණාම මෙතන තියෙන මේ කර්සර් මාක් එක ඇක්ටිව් වෙලා පෙන්නයි. ඊට පස්සේ ඒක උඩ ටච් කරන්න. ඒ ටච් කරාට පස්සේ ඔයාගේ ඉමේජ් එක ජෙනරේට් වෙන්න ටිකක් වෙලා යයි. මෙන්න මේ විදියට ඔයාගේ ඉමේජ් එක ජෙනරේට් වෙලා තියෙයි. ඊට පස්සේ ඔයාට ඉමේජ් එක යටින් තියෙන මේ ඩොට් තුන ක්ලික් කරලා මේක සේව් ඉමේජ් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ගැලරි එකට ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයා Google Chrome එකට යන්න ඕනේ. Chrome එකට ගිහිල්ලා Grok AI කියලා ටයිප් කරන්න. සර්ච් බාර් එකේ Grok AI කියලා සර්ච් කරාම උඩින්ම එන මෙන්න මේ Grok AI කියන ලින්ක් එකට යන්න. ඒ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාට sign up වෙන්න වෙයි. ඔයාගේ Gmail එක දීලා Google එකෙන් sign up වෙන්න. ඔයා ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. එතනින් ඔයා imagine කියන එක දෙන්න ඕනේ. imagine ගියාට පස්සේ ඔයා මෙතන තියෙනවා icon එකක්. ඒක උඩ touch කරලා upload a file ගියාට පස්සේ ඔයා මේ වීඩියෝ එක හදන්න ඔයාට අවශ්‍ය කරන අර Google Gemini එකෙන් හදාගත්ත ෆොටෝ එක upload file වලින් ගිහිල්ලා දෙන්න ඕනේ. මෙතන ඊට පස්සේ gallery එකට එනවා. ඔයාගේ ෆොටෝ එක select කරගන්න තියෙන්නේ මෙතන. ෆොටෝ එක select කරගෙන comment section එකේ තියෙන video prompt එක copy කරගෙන එන්න ඕනේ. ඒක copy කරලා මෙතන වීඩියෝ එකට අවශ්‍ය image එක attach වුණාට පස්සේ upload වුණාට පස්සේ ඔයා මෙතන type to imagine කියන තැන අර prompt එක paste කරගන්න. සමහරවිට එතන paste කරන්න දෙන එකක් නැහැ. එහෙම වුණොත් මෙතන customize video කියන තැන ඒ prompt එක paste කරන්න. මේ විදිහට වීඩියෝ එක generate කරන්න ටිකක් වෙලා යනවා. සමහර විට Grok AI එකට වීඩියෝ එකක් ඒ කියන්නේ එයා කොහොමත් මෙතන වීඩියෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. අපි ෆොටෝ එක අප්ලෝඩ් කරාම ඒත් අපිට ඕනේ මේ ප්‍රොම්ප්ට් එකට අදාළව මෙයා ස්ලෝලි ඇවිදගෙන එන වීඩියෝ එකක්නේ. ඒක නිසා නැවත මේ වීඩියෝ මාක් එකක් තියෙන්නේ. ඒක ටච් කරන්න ඕනේ නැවත. එතකොට තමයි එයා ඒ ප්‍රොම්ප්ට් එකට අදාළව වීඩියෝ එක හදලා දෙන්නේ. දැන් මේ නැවත ටච් කරලා මම ටික වෙලාවක් යනවා. පොඩි තප්පර ගානක් වගේ කාලයක් යනවා වීඩියෝ එක ජෙනරේට් වෙන්න. ඊට පස්සේ එයා මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. දැන් ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ ටච් කරාම ඔයාගේ ගැලරි එකට තප්පර ගානක් ඇතුළත ඩවුන්ලෝඩ් වෙයි. බලන්න එක දැන් ඩවුන්ලෝඩ් වුණා. ඇත්තටම සරල ස්ටෙප් ටිකක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලා යන්නෙත් නෑ මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාට අපහැදිලි තැනක් මොන හරි තිබුණොත් කමෙන්ට් එකක් දාන්න.